ඔන්න ඔයාට හම්බෙන නිවාඩුව කාලේ ඔයා වෙදෙට්ට වෙලා කමඩි වීඩියෝස් බල ඉඳලා තමන්ගේ කාලේ නාස්ති කරන ටීවී බල ඉඳලා තමන්ගේ කාලේ නාස්ති කරගන්න. ඉතින් ට්‍රිප් එකක්වත් යන්න බැරුව යනවා. ඉතින් ඉස්කෝලේ නිවාඩු දීලා ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ යාළුවෝ ඇවිත් තමන්ගේ ට්‍රිප් ගැන තමන්ගේ ගමන් ගැන තමන්ගේ අත්දැකීම් ගැන කියන්න ගන්නවා. එතකොට ඉතින් ඉන්න වෙන්නේ අරගොල්ලෝ කියන එකට හුඟ ගාගෙන තමයි. ඉතින් මේකට ඔයාලා ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඔයාලට ට්‍රිප් එකක් කියන්න බැරුණා. ට්‍රිප් එකක් ගියා වගේ කියන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ වගේම දැන් නිවාඩු කාලේ ඉවර වෙලා කිසි පොතක් අල්ලන්නේ නැහැ. පාඩම් කරන්නේ නැහැ. අව පාඩම් ගන්න කම්මැලි. ඉතින් මෙහෙම වෙලා අන්තිමට පාඩම් කරගන්න බැරුව යද්දි මොකද හිතෙනවා විභාගේ ෆේල්. ඉතින් මේකට ඔයාලට හරිම ක්‍රමයක් මම කියලා දෙනවා. ඒ වගේම එක එක දේවල් වලට ඇඩික්ට් වෙලා ඉනවා, ගේම්ස් වලට ඇඩික්ට් වෙලා ඇති, තව ගොඩාක් දේවල් වලට ඇඩික්ට් වෙලා ඇති. මේක ඒලා පාලනය කරගන්න බෑ. ඒ කියන්නේ ගෙදර ගියපු ගමන්ම කරන්න ගේම් එකක් ගහන එක, ඒ වගේ ඇඩික්ට් වෙච්ච දේ කරන එක. ඉතින් මේක නවත්ත ගන්නත් මම හරි ටිප්ස් ටිකක් කියලා දෙන්නම්. ලෝකෙ ගැන හැමදේම දැනගන්න, බුදු ධර්මය අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න, ඒ වගේම තමන්ගේ ජීවිතේ වැදගත් වෙන ගොඩ පාඩම් කරන ටිප්ස්, ඒ වගේම තමන්ගේ ඇඩික්ට්ස් නවත්ත ගන්න ක්‍රම කියලා දෙන්න මම ඔයත් එක්ක එකතු වෙනවා. මම විනීදන මුත්තා channel එකේ.